True TV YouTube channel එකත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද salted brownie cookies හදාගන්නේ කියලා. ඉතින් හරිම පහසුවෙන් ලේසියෙන් රසවත්ව ඔයාලට මේ රෙසිපි එකට salted brownie cookies හදාගන්න පුළුවන්. ඔයාලට මේකට අවශ්‍ය කරන්නේ මෙන්න මේ දේවල්: පිටි, සීනි, chocolate, baking powder, cocoa powder, butter, බිත්තර, කජු, ලුණු. මෙන්න මේ ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. මේකේ ප්‍රමාණය ඔයාලට ස්ක්‍රීන් එකේ දැන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. දැන් මුලින්ම මම මේ විදිහට වතුර එකක් බොයිල් වෙන්න තියාගෙන තියෙනවා. මම දැන් මුලින්ම කරගන්න හදන්නේ අපේ චොක්ලට් ටිකයි බටර් ටිකයි මෙල්ට් කරගන්න යන්නේ. ඩබල් බොයිල් ක්‍රමයට තමයි මම මේක කරගන්නේ. මම දැන් මේක මෙහෙම ඇතුලෙන් තියාගන්නවා. ඒ විදිහට චොක්ලට් ටික දාගත්තට පස්සේ මම ඒකටම බටර් ටිකත් එකතු කරගන්නවා. දැන් මේ දෙක හොඳට අපි මෙල්ට් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට බටර් ටිකයි චොක්ලට් ටිකයි හොඳට මෙල්ට් වෙන්න ඕනේ. දැන් මම මෙතන සීනි ටික තමයි අරන් තියෙන්නේ. මම දැන් මේක හොඳට පවුඩර් කරගන්න තමයි යන්නේ. මෙන්න මේ ගානට වෙනකන් ඔයා හොඳට සීනි ටික පවුඩර් කරගන්න ඕනේ. ඊළඟට මේ විදිහට ස්ට්‍රේන් එකක් අරගෙන මම මේකට දා ගන්නවා අපේ පිටි ටික. ඊළඟට කොකෝ පවුඩර්, බේකින් පවුඩර් ටික, ඊළඟට ලුණු ටික. ඊට පස්සේ මේ ටික මේ විදිහට හොඳට හලා ගන්න. ඒ විදිහට හලා ගත්තට පස්සේ මේක මේ විදිහට පැත්තකින් තියාගන්න. ඊළඟට මේ විදිහට බෝල් එකක් අරගෙන මම මේකට බිත්තර එකතු කරනවා. ඊළඟට පවුඩර් කරගත්තු සීනි ටික මේකට දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට බීට් කරගන්න ඕනේ. මේ විදිහට විස්ක් එකක් හරි පාවිච්චි කරලා. මේ විදිහට ඔයා හොඳට බීට් කරගන්න ඕනේ. මේක ෆෝම් එකක් වෙනකන්. මෙන්න මේ ගානට ඔයාට මේකෙදි බීටර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බීටර් එකක් නැති කෙනෙක්ට මේ විදිහට විස්ක් එකෙන් උනත් මේක කරගන්න පුළුවන්. දැන් හරි පදම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙල්ට් කරගත්තු චොක්ලට් බටර් ටික මම එකතු කරගන්නවා. ඒ විදිහට චොක්ලට් බටර් ටික එකතු කරගෙන ආයෙත් මේක පොඩ්ඩක් මේ විදිහට මික්ස් කරගන්න. ඒ විදිහට මික්ස් කරගත්තට පස්සේ මම මේකට පිටි, කොකෝ පවුඩර්, ලුණු, බේකින් පවුඩර් ටික එකතු කරගන්නවා. ඊළඟට කජු ටිකත් මම මේකට දාගන්නවා. ඒ විදිහට ඔක්කොම ද්‍රව්‍ය ටික අපි එකතු කරගත්තා. දැන් ඊළඟට මේක මේ විදිහට හිමීට ෆෝල්ඩ් කරගන්න. මේ විදිහට හොඳට ෆෝල්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ පදම එන්න ඕනේ. දැන් හරි. මේ විදිහට තමයි දැන් අපේ කුකී එකේ මික්ස්චර් එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඔයා මේක පැයක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. මොනවත් කරන්න එපා. මේක වහන්න ඕනේ නැහැ. මේ විදිහටම පැයක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න. දැන් හරියටම පැයකට පස්සේ මම අපේ මික්ස්චර් එක එළියට ගත්තා. මේ විදිහට තමයි තියෙන්නේ දැන්. ඊළඟට අපි දැන් කුකී එක හදාගන්න යන්නේ. මම මෙතන අපේ බේකින් ට්‍රේ එක රෙඩි කරලා තියාගෙන තියෙනවා. මේ විදිහට පේපර් එකක් දාලා ඔයත් බේකින් ට්‍රේ එක රෙඩි කරලා තියාගන්න.
මම දැන් පෙන්නන්නම් කොහොමද කුකී එක හදාගන්නේ කියලා. මේ වෙලාවේ ඔයාගේ oven එක ප්‍රී හීට් වෙන්න දාන්නත් අමතක කරන්න එපා. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට පිටි ටිකක් අරගන්න ඔයාගේ අතට. අරගෙන මෙහිම හොඳට අත් දෙකේම මේ විදිහට ගා ගන්න. ඊළඟට මම මේකෙන් මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන මේ වගේ මෙහෙම බෝලයක් හදාගන්න. ඊළඟට මේ විදිහට බෝලයක් හදාගෙන මම මේක මේ විදිහට ට්‍රේ එකෙන් තියනවා. ට්‍රේ එකෙන් තියාගෙන ඔයාගේ අල්ලෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක තද කරන්න. මෙන්න මේ විදිහට තමයි අපි කුකී එක හදාගන්නේ. ඔයාට මේකට අයිස්ක්‍රීම් ස්කූප් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාට අත්ිනුත් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ආයෙත් කොහොමද කරගන්නේ කියලා. පිටි ටිකක් අතේ ගාගත්තා. මේ විදිහට පොඩි ප්‍රමාණයක් අරගෙන මේ විදිහට ඔයාගේ අතේ මේ විදිහට බෝලයක් හදාගන්න. ඊළඟට මේක බේකින් ට්‍රේ එකෙන් තියලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් තද කරගන්න. හරිම ලේසි ඔයාට කරද්දි තේරෙයි. මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික මේ විදිහට කුකී එක මං කියපු විදිහට හදාගන්න. හරි ඒ විදිහට තමයි අපි කුකීස් ටික හදාගත්තේ. දැන් අවසාන වශයෙන් ඔයා කරන්න ඕනේ ලුණු ටිකක් අරගෙන මේ විදිහට කුකී එක උඩින් මෙහෙම දාගන්න. දැන් මම මේක oven එකට දාගන්න තමයි යන්නේ. ඔයා මේක සෙල්සියස් අංශක 180 විනාඩි 8ක් 10ක් අතර කාලයක් බේක් කරගන්න ඕනේ. ඔයාගේ oven එක අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 180 විනාඩි 8ක් 10ක් අතර කාලයක් තමයි ඔයා මේක බේක් කරගන්න ඕනේ. ඔන්න ඉතින් ඒ විදිහට තමයි හරිම ලේසියෙන් අපි ගෙදරදීම salted brownie cookies හදාගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට අපේ cookies ටික දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේකට අවසාන වශයෙන් උඩින් icing sugar ටිකකුත් තියගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මේක ඔයාගේ අමුත්තන් සංග්‍රහ කරන්න කලින් මෙන්න මේ විදිහට icing sugar ටිකක් උඩින් දාගෙන තවත් ලස්සන කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් කුකී එකක් අරගෙන මෙන්න මේ විදිහට තමයි අපේ කුකී එක ඇවිල්ලා තියෙන්නේ. මේක මේ විදිහට කැඩුවම ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට මේකේ ලේයර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ විදිහට ඔයාලට මේක ඇතුලේ දකින්න පුළුවන් මේ විදිහට කජු හරිම ලස්සනට තියෙනවා. අපි බලමු මේකේ රස කොහොමද කියලා. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් ගෙදරදිම දැන් මේ කුකී එක try කරලා බලන්න. ඉතින් මේ රෙසිපි එකට මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ගන්න ඇති කියලා. ඉතින් එහෙම ගත්තා කියලා හිතනවා නම් මගේ යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ රසවත් recipes ගැන තවත් දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් පහලින් comment කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.